බස් රථයේ රියදුරුගේ දේහය නිවසට බිරිඳ දැඩි කම්පනයට රියදුරු පිළිබඳ පොලිස් නිලධාරියෙකු අතිසංවේදී පුවතක් හෙළි කරයි. ඊයේ දිනයේ අනතුරට පත්වීමෙන් ජීවිතය හැරගිය බස් රථයේ රියදුරු කැලුම් චන්දන මහතාගේ දේහය ඔහුගේ නිවසට රැගෙන විත් තිබෙනවා. ඔහුගේ බිරිඳ කතා කර ගැනීමට පවා නොහැකිව දැඩි කම්පනයට පත්ව සිටින ආකාරය දැකගන්නට ලැබෙනවා. කැලුම් චන්දන රියදුරු මහතා පිළිබඳ පොලිස් නිලධාරියා පවසා තිබුණේ මෙවන් අතිසංවේදී කතාවක්. නිවන් සුව ලැබේවා. උඹ හැමදාම මගේ ඉස්සරහින් ගියා. දවස් ගාණක් මම නැවැත්තුවා වේගය වැඩි නිසා ඉරි කපන නිසා. මට කිව්වේ සර් සමා වෙන්න මට එලවන්න තියෙන දුර වැඩි චුට්ටක් එහෙම වෙනවා සර් ආයෙ එහෙම වෙන්නේ නැහැ කියලා. කවදාවත් උඹ ලිව්වේ නැහැ උඹ හරි කපටියා. පොලිසියෙන් බේරලා යන්න හොඳට දන්නවා. ඒත් කවදාවත් නීතිය හැල්ලුවට ලක් කළේ නැහැ. සර් ලියනවා නම් ලියන්න කිව්වා. දුරගමන් සේවා බස් රථ එහෙමයි. හැබැයි මම දැක්ක දක්ෂ රියදුරෙක්. හොඳ විනයක් ඇති රියදුරෙක්. හැබැයි මේ අනතුර ඔයාගේ වරදින් නෙවෙයි කියලා තාම මට හිතෙනවා. හැමදාම මම මගේ පාරේ මේ බස් එක දකි. උඹ නැති වෙයි. නිවන් සුව සහෝදරයා. යනුවෙන් එම් පොලිස් නිලධාරියා ඉතා සංවේදී කතාවක් පවසා තිබුණා.